ශ්‍රද්ධාවන්ත පින්වතුනි, Tamanගේ ආදරණීය අම්මා කරේ තියාගෙන පීනපු පුතෙක් ගැන අපි අහලා තියෙනවා. ඒ මීට 20 අසංඛ්‍ය කල්පලක්ෂයකට කලින්. ඒ දවස්වල අපි කොහෙද හිටියේ? අම්මා හිමි වෙනකොට අඬ අඬා, තාත්තා හිමි වෙනකොට අඬ අඬා, දුවදරු, ස්වාමියා බිරිඳ හිමි වෙනකොට අඬ අඬා අපිත් ඒ දවස්වල සසරේ හිටියා. තාමත් අපි සසරේ. ඒ වගේම අපේ මහබෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේ භාග්‍යතුන් වහන්සේගෙන් නිවත විවරණ ලබද්දී අපි කොහෙද හිටියේ? එදත් අපි සසරේ, තාමත් අපි සසරේ. අපගේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ සම්බෝධිය අවබෝධ කරද්දීත් එදත් අපි සසරේ, තාමත් අපි සසරේ. භාග්‍යතුන් වහන්සේ 45 වසක් පුරාවට ලෝක සත්‍යයට සත්‍ය දේශනා කරලා පිරිනුවන් පාන කොටත් එදත් අපි සසරේ, තාමත් අපි සසරේ. අපේ පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ධර්මයේ දායාද කරද්දී අපි කොහෙද හිටියේ? එදත් අපි සසරේ, තාමත් අපි සසරේ. දැනුත් අපි සසරේ. මේ සසරේ දුක් විඳමින් යන ගමන් මගක අපි හැමදෙනාම ඉන්නේ. මහගෙදර, නිරය මහගෙදර කරගත්තු මිනිස්සු ටිකක් අපි.